කළුතර වෙන්නේ නැති කළුතර බෝධිය කියන්නේ පුදුම තැනක්. මට ඒ ඈතින් දකින්නකොටත් හරියට බුද්ධ ගයාව දැක්කා වගේ ආයි සීපත්. කලකට මේ පැත්තේ වැඩි නෑ ඇත්ත කියන්න ඕනේ. අර කතරගම පැත්තට අර හයිවේ කියන්නේ වඩින්නේ. ඉතින් මේව දැන් දකින්නේ. ඉතින් නැත්තම් මහා අනුසස් තැන් කතරගම ඒ කියන්නේ පටන් ගන්නෙ මෙහෙන් වගේනේ නේද අපේ හැමදෙන්නේ මන් දන්නේ නැහැ. රුහුණනේ රුහුණ පැත්තට කියන්නේ අපි සාමාන්‍යයෙන් මොන වුණත් අපිට හිතනවා මෙතනින් පැන්න ගමන්ම නිකන් කතරගම දෙවි හාමුදුරුවෝ ඔක්කොම අඩවියක් වගේ කියලා හිතනවා. කොහොම හරි මම එහෙනම් මුලට කියන එක දැන් පටන් ගන්නවා සාමාන්‍යයෙන්. මං කිව්වනේ මං අර ජීවිතේ නැති වෙන්න අත්දැකීම් ටිකක් වුණා කියලා 2000 කීයද නෑ ගොඩක් කාලයකට ඉස්සරත් ඔය ඇමරිකාවට මට ආරාධනා කළා තිබ්බා මේ හාමුදුරුවෝ මේ බණකට වඩින්න එහෙම කියලා. ඉතින් මොනවාද මේ මම ප්‍රශ්නත් අහනවා පිටිනුත්තර අවස්ථාව දෙනවා ඒක හරිද පින්වතුනි අන්තිමටම මගේ තෑග්ග දෙන්න ඊට පස්සේ තමයි තෑග්ග දෙන්නේ. ඉතින් මේකත් තෑග්ගක් තමයි පුළුවන් දෙයක් අරගෙන යන්න විශේෂම කොහොම හරි මම ඒ කාලේ කට්ටිය ඇහුවම එක්කෙනෙක් ඇහුවා මට ඇමරිකාවට යන්න මේ කැමතිද කියලා. ඉතින් මම ඒ මහත්තයාට කිව්වා මම රහත් වෙච්ච දවසක ඇමරිකාවට එන්නම් කියලා. ඔය රහත් කියන නම් අපි ඒවා කල්පනා කර කර ගිය අපේ ගුරුවරු අපිට උගන්වුවේ නැහැ එහෙම කල්පනා කරන්න මේ ප්‍රතිපත්තිය කරන්න තමයි අපිට කිව්වේ ඒක. ඉතින් මම අර නිකන් කිව්ව වචනයක් කියන්න එපා මොකක් හරි මහත්තයාට. ඉතින් ඔහොම ගියා මගේ මහාන ජීවිතේ. එක එක විදියට බවුන් වඩ කටයුතු කරන් ගිහිල්ලා 2015 තමයි ජීවිතේ නැති වෙන අත්දැකීමක් මුණ පෑවා. ඒ මුණ පාපු වෙලාවේ මට මේ මොනවාද පසුතැවිල්ලක් ආවා මට මිනිසුන්ට යහමින් දෙන්න බැරුණා කියලා. පින්වතුන්ලාට හිතා ගන්න බැරි පරිසරයක් කාන්තාරයක් වගේ තැනක් හිමාලයේ උඩ තැනක මීටර් 5000කට කිට්ටු මීටර් 5000ක් කියන එක මිනිමු දන්නවද දන්නේ නැහැ. මීටර් 5000ක කිට්ටු මාව බලා ගන්න හිටපු ගයිඩ් කෙනෙකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි එච්චරයි. කිසිම පහසුකමක් මොනවත් නැති අඩවියක මහා පාළු මේ තැනක තමයි ওই සිදුවීම වුණේ. ඉතින් කොහොම හරි ඔක කතාව මම ඊට පස්සේ හිත ආවා මට මිනිසුන්ට යහමින් දෙන්න කරන්න දෙයක් නැහැ අනිත් ආත්මේවත් දෙන්න ඕනි කියලා. අන්නෝම මොන හරි දෙන්න තිබ්බා නේද යන ගමන් කියලා එහෙම එච්චර ගාවේ නෑ අර ටික තමයි ආවේ. ඊට පස්සේ තමයි කමටහනකට හිත පීටන. ඉතින් ඔය අවුරුද්දේ ඒව පණ බේරගෙන ආපු ඉදි තියෙනවා. ඒක කියන්න මට වෙලාව මදි. කොහොම හරි ඒ කාලේ ඔහොමම ඇවිල්ලා එදා පස්සේ තමයි 2017 දී දහම දෙන්න ගියේ. ඒතකොට ඇමරිකාවට පළවෙනිටම ගියේ 2017. ඒව බාරගත්තා. ඕම කරලා ආයි 18 ඒගොල්ලෝ වස්වසන්නත් එයි කියලා හිතුණා කට්ටිය ආයි එයි කියලා හිතුණා මිනිස්සුන් ගාවට එහෙම බණ කියනවා. එම් ආයි නැති වුණා. ආයි හිමාලයේ යාලකලේ ඔහොමම කටයුත්තක් කර කර ගියා. මටත් තේරෙන්නේ නැහැ මේක වෙලාව යනවා. මමත් ඉතින් මේ මෙහෙමයි මං කියන්නේ. මෙහෙම එන්නේ නැත්නම් මම ජිම් එකේ. එක්ක රින් එකේ එක්ක ජිම් එකේ. රින් එක දන්නව නේද අර බොක්සින් මේ කොටුවේ නැත්නම් එහෙම බොක්සින් කොටුවේ නැත්නම් ජිම් එකේ. ජිම් එකේ ට්‍රේන් කර කර ඉන්නේ. මේ ඇඟ ට්‍රේනින් නෙමෙයි හයිද පින්වතුනි. තුමින්ට තේරෙනවනේ මම මොනවද කියන්නේ කියලා. ඉතින් එහෙම තමයි ඔහොම හිටියේ. එහෙම අවුරුද්ද ගියා. ආයි ආවේ නැහැ කට්ටිය අතරට. ඔය අවුරුදු දෙක 2003 තමයි ඔය සිදුවීම වුණේ. ඒ කියන්නේ මේ මගේ ඉන්දියාවේදී ඔය හමුවීම් සිද්ධ වෙනවා යම් යෝගී තාපසවරු හොඳට හිත දියුණු කරගත්ත පිරිස් හම්බ වෙනවා. තමාට කාලයකට හම්බෙන්නෙත් නැහැ. තමාට එක එක හම්බෙච්ච අය මට දිරිය දුන්න අයත් ඉන්නවා. මේගොල්ලන්ට මං කියනවා මගේ අත්දැකීම් කියනවා මේගොල්ලන්ට මේ දිව්‍ය ඇසක් දියුණුවක් ඇත්තට වුණා නම් සාමාන්‍ය සමාධිය පැත්තෙන් දිව්‍ය ඇසක් පහල කරපු කට්ටිය ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ට මේ තමන් අපිව දැක්කම අපේ කොටසක් තේරෙනවා යථාර්ථයක්. ඒ කියන්නේ කර්මය පේනවා. කර්ම වාර වැඩ කරන හැටි පේනවා. කරපු කර්ම පේනවා. කොයි කාලවල නිමා වෙනවද කියලා අන්න එහෙම ෂණින් පේනවා. අපි ඇතුලේ තියෙන කුසල් වඩපු ඒවා තේරෙන්න පුළුවන්. කොච්චර ප්‍රමාණවල වැඩිලා තියෙනවද අන්න එහෙම හොඳට පේනවා. තමාට අපි කොච්චර වැඳගෙන ගියාද අපි කරපු ජරා වැඩක් කොයි හරි හැංගිලා කරපු වැඩ ඒව ඔක්කොම පේනවා. එහෙනම් මං හොඳට අත්දැක්කා. මටත් උදව් වුණා ඒගොල්ලෝ ඒ සම්බන්ධ. මගේ සීලය හරි ගස්ස ගන්න මගේ තියෙන යම් ඇබ්බැහිවීම් නැති කළා. ඒක ගොඩක් උදව් වුණා. මොකද ඒගොල්ලන්ගේ කර්මයේ පේන හින්දා ඒගොල්ලන් උත් කරන්නේ මිනිස්සු හම්බුනම කර්මේ निराකරණය කරනවා. මම එකයි කිව්වේ මේ ප්‍රෝග්‍රෑම් උත් හිතන්න එපා බණ අහන්න එනවා කියලා.
මේ යෝගිවරු මේ මටත් මේ බණ කියන එක මාවත් මේ අච්චුවකට දාලා මේ තාමානි යන මේ කාලේ යන විදිය මෙච්චර කතා කර ඉන්න එකක් නෙමෙයි. මේක ඇත්තටම යෝගිවරයෙක්ලගේ මෙහෙම මේ මොන හරි මේවකදී කර්මයත් එක්ක තමයි දෙන්නේ. මේ එන ප්‍රෝග්‍රෑම් එක හැදිලා තියෙන්නේ මේක එකක් මම මේක දකින ඉමර්ජන්සි වෝඩ් එක ඇදිට. මොකද්ද අදි මොකද්ද එක්කෙනෙක් කියන්නේ හදිසි වට්ටුවද හදිසි වට්ටුව මොකද්ද හදිසි ප්‍රතිකාර වට්ටුව මේ ඊට පස්සේ මේක එහෙම තමයි අර එලි වෙනකල් තියෙන එකකුත් තියෙනවා ඒකත් හදිසි ඒක නම් ඒක අපි මයින්දර කතරගම කිරිවේරෙදි කරයි ඊළඟ පාර පොඩ්ඩක් ඊට පස්සේ කැලණියෙත් හිතාන ඉන්නවා රුවන්වැලි සෑයම කරා ඔය දෙක ඒ වගේ තමයි මේකත් එහෙම තමයි එතකොට ශල්‍ය කර්ම කරන එකක් තියෙනවා වෙනම. ඒක දැනට වෙන්නේ නම් අත්තන ගල්ලේ. ඒ කියන්නේ මේ සූත්‍ර අරගෙන මාර්ගඵල ලබන්න ඕන විදියට ඒ සූත්‍රේ පරිහරණය කළා කරන විදියක් ඒවා ටික කරනවා. ඒක මහාන වෙලා දිගටම මේ ඔය සමාක් කට්ටිය එනවා. එහෙටත් එනවා කට්ටිය. එක්ක මාව බලන්න මාව ඉච්චර හම්බෙන්නේ නැහැ හිතුවට. මටත් වැඩ වැඩි. සමාකය ඇවිල්ලා ඉන්නවා මේක මහත් එක්ක ඇවිල්ලා හිටියා. මම දැක්කේ ආයේ බලන්නේ මොනවත් නැහැ. ඔහේ හිට කැරකි මෙහෙට කැරකි හිටියා. පස්සේ තමයි යට බැරිම තැන ලියුමක ලියලා මට මොකද්ද එකක් දුන්නා යන අන්තිම දවසේ. මම ওই ලියුමේ ලියලා තියෙනවා හාමුදුරනේ මම හිතුණා ඔබ වහන්සේත් ඔය කැලේ අරේ මේ ගිහිල්ලා එක එක අත්දැකීම් ලගබලා මේවා හොයන මහත්තයෙක්. මම හිතුණා ඔබ වහන්සේ මට ළඟට අඬ ගහලා ආත්ම 10 ඔබ වහන්සේ හිමාලය අරේ මේ ගිහිල්ලා තිනවා මේවා කළා තිනවා. ඉතින් මම හිතුණා ඔබ වහන්සේ මාවට අඬ ගහලා ආත්ම 10ක විස්තර එහෙම මට කියලා දෙයි. ඇයි hina යන්නේ පින්වතුන්ට? ආත්ම 10කට ඉස්සෙල්ලා මේ මොනවාද විස්තර කියලා දෙයි. එහෙමම කියලා කිව්වා. ලියලා තිබ්බා මම කරුණු ටිකක්. ඒ මහත්යට දන්නේ නැහැ. මට එහෙම ආත්මතක් බලන්න ක්‍රමයක්වත් නැහැ. දන්නේ නැහැ ඒකම ඇත්ත කියන්න ඕනේ. හැබැයි මේ හදලා තියෙන දේවල් ඔය රිට්‍රීට් එකයි ඔහම ආවා කියන්නේ එහෙම කරනවා කියන්නේ මෙහෙම හරි ආත්ම 7කට ඉස්සලා තියෙන කර්ම සුද්ධ වෙන්න බෙහෙතක් දෙනවා කියන එක මගේ විශ්වාසය තියෙනවා. මට ඒක කියන්න බුදු කෙනෙක් නෑ ඒව තහවුරු කරලා කියන්න මෙහෙමයි ඒක ඇත්ත කියලා. හැබැයි මගේ මේක තියෙනවා ඒක Tamanට ඔන්න දීගෙන යනවා මේක කරා මේක ඉබේම සිද්ධ වෙයි. මොකද කර්ම ෂෙයා කරන වැඩපිළිවෙලක් තමයි මේ මම නෙමෙයි කියලා හරි සංඥාවක් පොඩ්ඩක් හරි ඇති වුණොත් ඒක ලොකු කර්මය සුද්ධ වෙන පැත්තක් වෙනවා පින්වත්. සද්ධාව ඇති වුණාමත් වෙනවා. ඊට මෙහා. එතකොට තව සමාධිය ඇති වෙනකොටත් වෙනවා. මේක ඉහළම ප්‍රඥාව ඇති වෙනකොටත් ඔය අනුපිළිවෙලට යම් දේවල් මෙහෙම ශක්තිය මේ ඒ දේවල් පණ ගන්නනවා නම් තමන්ගේ මේ හැඟවිච්ච ආත්ම ගණන් වල සිද්ධ වෙන දේවල් සුද්ධ වෙවි යන වැඩපිළිවෙලක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොම හරි ඔහොම තමයි මට ඉතින් අවුරුදු 2කට ඉස්සෙල්ලා මගේ ඉන්දියාව හිටපු කැපකරු මේ එයා ඉන්දියන් ජාතික. ඉතින් එයාගේ තියෙන්නේ එයා මාව කාලයක් තිස්සේ දැකලා තියෙනවා එදා මුල්ම ඉන්දියාවේ ආපු කාලේ තරුණ ආම්දුර කෙනෙක් හැටියට. ඉතින් එයා මට බොහොම භක්තියෙන් මේ Hindu ජාතික Hindu ආගමත් අදහන. හැබැයි බුද්ධ ආගම ඉතින් මේ මම ඒවලට කාටවත් බල කරන්නේ නැහැ. කොහොම හරි එයා ඔහොම ඉන්නකොට එයාගේ අදහස මම මොන හරි ලොකු දෙයක් ලබා ගත්තා කියලා ඒ කියන්නේ මොන හරි ප්‍රාතිහාර පාන්න පුළුවන්. ඉතින් එයාගේ ළමයා ඉපදිලා ඉන්නවා මම එක ප්‍රාතිහාරයක් පෑවා. එයාගේ බඳිනවා කියලා කිව්වා. එයා ටිකක් අංග විකලයි. කවුරුත් හිතන්නේ නැහැ බඳී කියලා. මම හැබැයි යම් වෙන ශාස්ත්‍රයකින් මම ඒක දැනගත්තා මම කොහොයා බඳිනවා මේ කාලේ බය කියලා. අතට එයා බැන්දා. ඔන්න ඇත්ත එකක් නම් කිව්වා. කොහොමද? මම ඒක මතක් කරනවා. මොකද මෙයා වෙනේම මගෙන් බලාපොරොත්තු වෙයි. මම දැක්කනේ ඉතින් ඕක මදිද ඔයාට. ඉතින් මේ මොකද්ද මෙයා ඔහොම ඉඳලා එයා ඉතින් එයාගේ ළමයාත් හම්බුණා. මෙයා කියනවා ළමයාත් බලාගෙන ඉන්නවලු මං කවදාද චොක්ලට් මවලා දෙනවා. ඔයාට ඔය වගේ තමයි අයිතේ මොකක් හරි ලুকু දෙයක් මේ මං මොනවද කරගත්තා කියලා. ඉතින් මෙයා එකපාරක් ඔය එක අවුරුදු 2කට ඉස්සලා එක යෝගියෙක් ගැන මට පෙන්නලා කියනවා. සාදු කෙනෙක්, සන්‍යාසි කෙනෙක්, තාපසවරයෙක්, තරුණෙක් කෙනෙක්. මෙයා ගැන ඔබ වහන්සේ මොකද්ද හිතන්නේ කියලා. මට එච්චර කියන්න දෙයක් නැහැ. මෙයා කාමණින් ඔහොම අහන්නෙත් නැහැ හැබැයි. ඉතින් ඊට පස්සේ මට නිකන් හිතුණා පොඩ්ඩක් විමසන්න කියලා.
බලනකොට එයා ඒ කාලේ ඉන්දියාවේ ওই ගම්බලාත් පළාත් වලින් හරි පිරිසුදු ආත්මයක්. එයාත් එයාගේ තරුණ වියේදී එක එක දෙයක් වඩාගෙන යම් ශක්තියක් ලබලා තිනවා. එයා දැන් දහස් ගණන් මිනිස්සු වෙනවා, ලක්ෂ ගණන් මිනිස්සු වෙනවා, මැති ඇමතිවරුද හැම කෙනෙක්. ඉතින් මෙයා මේ මොනවාද දුප්පත්ද කිසි ભેදයක් නැහැ. හැමෝම බෙහෙතක් ගන්න වගේ. මොකද මෙයාගේ ප්‍රසිද්ධිය තමයි ප්‍රධාන. මෙයා ඔය සෙනගස්සෙන් අඬ ගහනවා ඒගොල්ලන්ගේ පෞද්ගලික විස්තරයකින්. එක්ක ටෙලිෆෝන් නම්බර් එක කියයි අර කියන මේ ගානට එක්ක නමකින් කියයි අඬ ගහන ඉඳ ගන්න කියලා. එයා බෝඩ් එකක් අල්ලන් ඉඳලා ලියනවා. ඒ කියන්නේ එයා ඉඳ ගන්න කියලා ඔහොම ලියනවා. ලියලා අහනවා මොකද ආවේ මොකද්ද ප්‍රශ්නේ කියලා. එයා කියනවා එක්කෝ මම මේ මොනවාද පිළිකාවක් තියෙනවා එක්කෝ මගේ පෞල් ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා මොන හරි ප්‍රශ්නයක් කියනවා. එයා බෝඩ් එක පෙන්නනවා. ඒ බෝඩ් එකේ ලියලා තියෙන ඔක්කොම මේ කියන කාරණා. උයි ඒකට අවශ්‍ය විසඳුමකුත් දීලා තියෙනවා. මොන හරි මන්ත්‍රයක් මේවක් ගන්න පූජාවක් කරන්න අන්න එහෙම විසඳුමුත් කියලා දෙනවා. ඕකට තමයි එයා ගොඩක්ම ප්‍රසිද්ධ. ඉතින් ඉන්දියාව දන්නේ කොහොම දෙයක් වෙනකොට එයා ඒක YouTube එකෙත් මුල් තරුණ කාලේ දාලා ඒක එහෙම මේ හැබැයි එයා යෝගිව එයා කියන්නේ එයාගේ උප්පත්තියෙන් ලැබිච්ච ශක්තියක් නෙමෙයි සමාධිය වඩ아가න ගියාම ඔය සිද්ධි බල කියලා එනවා සමාධි මේකකින්. ඉතින් ඒව ලැබිච්ච කෙනෙක් කියලා තමයි එයා කියන්නේ. කොහොම හරි ඉතින් අරයටත් ඒක ලොකු දෙයක් නේ. මට ඉතින් කිව්වා ඉතින් මටත් ටිකක් ඇදිලා ගියා ඇත්ත කියන්න ඕනේ. මම වැඩියා වඩනකොට ඒ පර්වතයක් තියෙනවා. ඒ පර්වතේ තමයි අනුහස් කියලා කියන්නේ. ඉතින් ඒ පර්වතේ ගියාම මටත් දැනෙනවා ඒ එකම ශක්තියක් වෙන ශක්ති පැත්තක් මේ ඒක මට දැනෙනවා. ඉතින් මං ආයි පාරක් වැඩි. එයා නෑ එතකොට. සෙනග ඉන්නවා දවස් ගණන් ඒ පර්වතයේ පැත්තේ එහෙම කැරකි බවුන් වඩන අය ඉන්නවා. එක එක ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉන්නවා එහෙමම. කොහොම හරි එයා අනිත් දවසේ දැන් ඒක ෆ්ලයිට් එකක් තියෙනවා ඩෙල්ලි ඉඳන් ඒ පොඩි ප්‍රාන්තයට. ඒ ෆ්ලයිට් එකේ මමත් වඩිනකොට එදත් ඒ දවසේම මෙයත් එනවා ඒ ෆ්ලයිට් එකේම. පොඩි ෆ්ලයිට් එක කියන්නේ අර නිකන් අපිට අහස යනවා දැනෙනවා ඒකේ. පුටු ඒ පොඩි බම්බාඩිය කියලා. ඉතින් ඒකේ මෙයාත් ඇවිල්ලා හිටියා. ඉතින් ඊට පස්සේ එයාත් ඔය වැඩසටහන අර මේ කරලා ඔන්න මේ මොනවාද ඒ පොඩි එයාපෝට් එකට ලෑන්ඩ් කළා. කවුරුත් වැඩි දැනන් හිටියෙත් නෑ. එයාගේ සිකියුරිටි කට්ටිය හිටියා. ඔහොමම පස්සේ අර දන්න කට්ටියක් ඉක්මනට ළඟට ගියා. ඔහොම වෙලා හිටියා. පස්සේ මේ වාහනේ යන ගමන් එයා මාව දැක්කා ඇතින්. ඉතින් මම එක කාරණාවක් කියන්න ඕනේ. මට කියන්න බැරි කාරණාවකුත් තියෙනවා. සමාට එයාට අඳුරගන්න බැරි ස්වරූපයකින් තමයි මම වැඩි හිටියේ. ඉතින් ඒක හිතා ගන්න වෙනවා. කියන්නේ මොකද මං ඕනි වුණා නැත්නම් මාව මේම හොඳටම දැක්කම භික්ෂුවක් කියලා විශේෂයෙන්ම මේකක් කියනවනේ. කොහොම හරි මේ අඬ ගැහුවා මාව. අඬ ගහලා ඇහුවා are you going to that place කියලා ඇහුවා. ඒ තැන ගැන කියලා කිව්වා ඔයා එහාට යනවද කියලා. මම කිව්වා ඔව් කියලා. එතකොට එයාගේ සිකියුරිටි අයට කිව්වා මාව වඩම්මන්න කියලා. මටත් ඒ වෙලාවේ වාහනයක් මම ලෑස්ති කරලා තිබ්බා දෙල්ලි ඉඳන්ම මාව මන්න. එයාත් එක්ක පිටිපස්සෙන් අපි වැඩියා. වැඩම කළේ එයා පළවෙනිටම යන්නේ එයාගේ අම්මා බලන්න. ওই වැඩ ස්ටාර්ට් කළා පස්සේ එයාගේ මව්තුමිය බලන්න තමයි යන්නේ. දුප්පත් තැන පොඩි මේ ගම්මානයක. ඉතින් එතන මිනිස්සුන්ට ආරංචි වෙලා 1000ක් විතර කට්ටිය මේ ආමියේ මේ රෑ 11ට 12ට ආමියකින් උත් කට්ටිය මේ දාලා හිටියා. ඒක එයාගේ සාමාන්‍ය මේකක්. ඒ කියන්නේ එයා මිනිස්සු හරි කැමති. මෙයාගේ මොකක් හරි උත්තරයක් හරි මොන හරි. පස්සේ එයාගේ කාමරේට එයාගේ මේ කාලාවට ගියාම එයාගේ අම්මව බලලා හැම ඇවිල්ලා ඊට පස්සේ එතන හිටියා තව විදේශක මහත්තයෙකුත් හිටියා. තව කීප දෙනෙක් හිටියා. මෙයා නිකන් සිංහාසනයක වගේ එතන ඉඳගෙන ඔක්කොම දැනගෙන හිටිය අනිත් අය ඔක්කොම ඒගොල්ලන්ට මොන හරි පොඩි කතා කියලා ඒගොල්ලන්ට යන්න කියලා මන් දිහා බලකුවා I want a minute with you කියලා. මට මිනිත්තුවක් ඔබ වහන්සේත් එක්ක ඕනේ කියලා. කියලා අනිත් අය වැරියා. පරිවර්තන කරන්න විතරක් එක්කෙනෙක් තියාගත්තා. ඔක්කොමලා ගියාන් පස්සේ තනියම මමයි යයි අර මේ කිනකොට මෙයත් අර දේ මට කරා. ඒක ලිව්වේ නෑ. මගේ විස්තර ඔක්කොම ඔය දේ බන්දනා මෙහෙ කිව්වම ශාස්ත්‍ර තැනකට ගියා කියලා කියයි. හරිද පින්වතුනි? කොහොම හරි මම මේ කියන්නේ ශාස්ත්‍ර තැනකින් හරි මගේ බුදුන් වහන්සේ බාර් එකකින් හරි මගේ බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වන එකකට යන්න තමයි මම කියන්නේ. මම ඒ තැන දන්නවා ගොඩාක් කල් ඉඳන්. මේ තරුණ වියේ ඉඳන්. මම දන්නේ පෙර භවයෙන් තරුණ කාලේ ඉඳන් දන්නවා. ඒක තහවුරු කරන්න විතර දැන් ඔය අපි MRI ස්කෑන් එකේ විද්‍යාවෙන් වෙන ඒවා කියන්නේත් මේක තහවුරු කරන්නේ.
මොකද පින්වතුන්ලාට මොන හරි අත්දකිපු කෝණුනින් ලැබුණොත් නේ දිරියක් එන්නේ. හැබැයි පටු කෙලෙසුත් එක පෞකාර සිතුවිලි තියෙන කට්ටියක් හිටියොත් ඒගොල්ලන්ට පුළුවන් කෑල්ලක් ඉතින් තව තියෙන පව් වලට එකතු කර ගන්නවා. ඔය තියෙන පව් මදිද? දුක් විඳින්න තව එපා. හාමුදුරු මේක විහිළුවට කියනවා නෙමෙයි පින්වතුනි. හාමුදුරන්ගේ යම් අවංක කරුණාවක් ඒක තියෙනවා. ඒක තියෙනවා. අපි මේ චූටි කාලයක් පරිස්සම් වෙන්න හැමෝම. ඒ කියන්නේ අපි දන්නේ නැති දෙයක් ගැන වැඩි අරවම හිතන්න යන්න එපා. අපිට මේ තියෙන ප්‍රශ්න ඇති. ඕවට තවත් දාගෙන ඔළුවට මම නම් කියනවා මං සම්බන්ධව නම් කාටවත් කිසිම හානියක් රැකවරණයක් ලැබෙන්න කියලා. මුළු විශ්වෙම මුළු සබහා ධර්මයෙන්ම රැකවරණයක් ලැබෙන්නේ නැත්නම් අපි කවුද? අපි මේ පොළොවට ආවේ නැහනේ. කාටවත් පොඩ්ඩක්වත් අපි හින්දා දුකක් ප්‍රශ්නයක් වෙන්න ඒක වෙන්න බෑ. මේක වෙන්න බෑ. කොහොම හරි එයා ඊට පස්සේ ඒක මෙහෙම එයා ඔක්කොම එහෙම විස්තර කියලා එයා ඊට පස්සේ මට මෙහෙම නිතරම හරියට හම්බුණා. මං ගාව මේ ෆෝන් තියාගෙනවත් ඇඩ්‍රස් තියාගෙනවත් එහෙම හම්බෙන ක්‍රම නැතත් මෙයාව කොහෙද ඉන්නේ මමත් එතන හිටියනම් එයා අනිවාර්යයෙන්ම හමු වීම සිද්ධ වුණා. මෙයා ඒකට හේතුවකුත් කිව්වා. අපි දෙන්නම පෙර භවයේ යෝගී සහෝදරවරුලු. එතකොට මේ යෝගභාවයේ එකම විදියට වඩලා තියෙනවා කියලා. ඉතින් මේක ඇත්ත මට තේරෙනවා. ඉතින් ඒකයි හේතුව මෙච්චර මට මේ වෙන බලයක් නැහැනේ. ඇමතිවරු බලයක්වත් මුදල් බලයක්වත් තව වෙන මොන දායකයන්ගේ කියලා බලයක් මොනවත් නැහැ. එහෙම නැත්ති එකෙන් මෙයා මේ කොහෙද ඉන්නේ? දැන් ඇමතිවරු ඉන්නවා. හරි පුදුම ඒගොල්ලන් කාඩ් දීගෙන ඒ රටේ කාඩ් දීගෙන මේක අපේ මේ අර ඇතුළට යනවා. ඒ කියන්නේ අර නිකන් කාමර ඇතුලේ තියෙනවා නිකන් තව පොඩි මිනිස් VIP හම්බෙන කට්ටියක් ඉන්නවා. තැනක් තියෙනවා. එතනින් අර එනවා යාගේ අර උදව් කරන කට්ටිය. ඉතින් මේගොල්ලන් කාඩ් දෙනවා. මේ කාඩ් එක දෙනවා යාගේ තනතුරු ගැන එහෙම කියලා. ඉතින් මේගොල්ලන් කාඩ් එක අරන් යනවා. ඊට පස්සේ මේගොල්ලන් යනවත් දකින්න තව ටිකකින්. ඉතින් කට්ටියට හිතෙන්න පුළුවන් මේ VIP කට්ටිය යනවා නේද කියලා. මටත් එහෙම හිතුණා ටිකක්. මම ඉඳගෙන හිටියා. වැඩම කරන් ඉන්නකොට එකපාර ඒ තව ගමනකදී ඊට පස්සේ රෑ 1ට 2ට විතර ඔන්න අඬ ගහුවා. මට ඒ කෙනා ආවා ඉක්මනට අර ස්වාමී අඬ ගහනවා කියලා. ඊට පස්සේ මම ඇතුළට ඔහොමම යනකොට ඒකේ තියෙනවා කාමරයක් පව් කරන් තව කාමරයක් ඇතුළේ. ඔහොමම ගිල්ල තමයි මෙයාගේ කුටියට යන්නේ. එතකොට ඒ ඇතුළ වෙනකොට මම දැක්කර ඇමතිවරු ඉන්නවා එකතර. මේගොල්ලන් තාම ගිහිල්ලා නැහැ. මම හිතන අපායෙත් මේ වගේ ඇති කියලා. ඒකනේ අපි කාඩ් දීලා නම් වෙන්න තියෙනවා අපිට වෙනම. ඒගොල්ලෝ ඇත්තටම ඉන්නවා එතන අර තැම්බි අර ඇතුලේ කොච්චර ඇතුලට ගියා කියලා මම ඇත්තට හිතනවා. ඉතින් මෙයත් එක්කත් මට පේන්නේ කිසිම යාගේ වෙනම නුවණක් ඥානයක් අනුව තමයි මිනිසෙකුට සත්වයකට ඉතින් අපි දෙන්නම එක මේක කියලා කිව්වා. ඊට පස්සේ දවසක් එයා මගේ භාවනාව මදි කියාගෙන ආවා. නෑ මදි කියාව මොකද්ද කියලා හවම භාවනාව. පස්සේ ඇතුලේ කාමරයකදී මට විස්තර කරා මේ ඔබ වහන්සේ භාවනා කරන ශක්තිය තියෙනවා ඒව කරනවා. හැබැයි වහන්සේට තවත් කරන්න පුළුවන්. ඒකයි අපි කිව්වේ මදි කියලා. නැත්තම් මදි හින්දා නෙමෙයි කියලා. ඉතින් මම බැලුවා මොකද්ද මේ කියලා. මම ඊට පස්සේ මේ ගිහිල්ලා ආයි මම කරන භාවනාව වැඩි කරා. මම පොඩි ඉතිහාසයේ දෙයක් කියන්න ඕනේ. මම පැවිදි වෙන්න පෙර මේ සූත්‍ර කමඨහනක් කරගෙන යෝනිසෝ මනසිකාරය අවදි කරන එක ගොඩාක් කරා. පැවිදි වුණාන් පස්සේ මේවල වෙනසක් වුණා. ඒකට හේතුව පැවිදි වුණාම පස්සේ මම ගොඩක් දුෂ්කර ජීවිතයක් ගත කරා. ඒක කැමැත්තෙන් කරේ. ඒ කියන්නේ මේ කවුරුත් බල කළවත් නෙවෙයි පාගමනින් ඔය අනේ වයි පිඬු සිඟාගෙන හැමදාම ජීවත් වෙන එකයි. ඒක ගුරුදේවයන් වහන්සේත් කරපු විදිහ ඒ අවුවේ වැස්සේම තෙමිලා යමෙම කටයුතු කරපු ඒවයි. ඉතින් ඕවත් එක්ක මේ අනන්ත මෙහෙ පහුවෙන්නේ නැති. තෙමිලා මේව කළා හොම පන්සල වල මෙහෙ නැවතුණා කියලා මතකයක් නැහැ. මෙහෙ පන්සලක් නැහැ නේද මෙතන? ඇත්ත වෙති. හැබැයි අර පාරයිනේ සෑහෙන පන්සල වල නැවතිලා තියෙනවා. පයින් වඩින ගමන්. ඉතින් එහෙම වෙනකොට මේ එතකොට මම සමාධියකට බර වුණා වැඩි. ඒ කියන්නේ මගේ සමාධිය කියන්නේ පොඩ්ඩක් විශ්ව ශක්තියත් සම්බන්ධ වෙච්ච සමාධියක්. ඇත්ත කියන්නෝනේ. ඉස්සර ආත්මවල මොන හරි වඩපු මේකකුත් එක්කෙන සමාධියක් තියෙනවා. ඉතින් ඒ සමාධිය මේ මොනවාද ඒක මට ගොඩක් මෙයා වුණා දැනෙන්නේ නැහැ වැඩිය. වෙසක් දැනෙන්නේ නැහැ මෙයා වෙන්නේ. ඕකට බර වෙවි ගියා. ඒ කාලෙම TTSෙත් ගියා. ඒක තව කතාවක්. කොහොමරි ඔහොමම මේ මොනවාද ওই විදිහට සෑහෙන කාලයක් ගියා. හැබැයි සූත්‍රය අරගෙන බලන එක පස්සට ගියා. ඒතකොට අර හිතන එක අඩු වෙනකොට අපේ අර ප්‍රඥා හීන වෙනවා.
ගුරු හාමුදුරුවෝත් මට විටි විට මතක් කරාට ඒක අර රැල්ලක් වගේ මට උන්වහන්සේ තපවත් වුණා. ඉතින් අර මගේ මතයට මං පොත අරන් යනවා. සම්මුත නිකායේ පොත ගුහාවකට අරන් ගියපු පොතක් තියෙනවා. ඒ පොත එහෙම ගියාට පිටයි දෙකයි කියවන්නේ සමාධියට යනවා. ඔහොමම ගිහිලා තමයි ඔය මේ උන්වහන්සේ හම්බුනම ඉතින් මං ඒ හම්බෙච්ච වෙලාවෙත් දැන් අර කිව්වනේ මදි කියලා ආයි ගිහිලා අර සමාධියයි ප්‍රඥාව නෙමෙයි සමාධිය තව වෙනදට වඩා ටිකක් වැඩුවා. සූත්‍රත් පොඩ්ඩක් අරෙමින් බලන්න ඇති. ආයි ආවම උන්වහන්සේ ඈතින් දකින්නකොට මං කිව්වා කොහොමද මගේ භාවනාව කියලා. ඒතර උන්වහන්සේ බලලා නිකන් කිව්ව එකපාරටම මෙහෙම කිව්වා. මෙහෙම ඒ කියන්නේ මොකද්ද? මධ්‍යස්ථයි හරි මදි කියන එක කියන්න බැරුවට මධ්‍යස්ථයි කියන කියන්න ඇති. කිව්වා නෑ මම එන්න මං තේරුම් කරන්නම් කියලා. මාව කුටියට ගියාම කිව්වා ඔබ වහන්සේගේ ශ්‍රද්ධාව හොඳයි සමාධිය හොඳයි. හැබැයි මේ නෝමි යා ඉංග්‍රීසියෙන් ළඟම මේ අනත්ත් සංඥාව වඩන්න කියපු ළඟම වචනයක් පාවිච්චි කරා නෝමි මෙඩිටේෂන් එක මදි කියලා. නෝමි කියන්නේ මම නෙමේ භාවනාව මදි කියලා කිව්වා. මට එකපාරටම තේරුණා මොනවද කියන්නේ කියලා. ඒක මදි. ඔබ වහන්සේ අර දෙක හොඳට කරනවා ඒවා කරනවා. හැබැයි මේක මදි. මේක තමයි ඉහළම භාවනාව. එහෙම කියලා කිව්වා. ඔබ වහන්සේ මේක වඩාගෙන ගියොත් අපිට ඔබ වහන්සේ හොයාගෙන එන්න වෙයි කියලා මට එහෙම වෙලාවයි බුදු විදියට දිරිය දුන්නා. ඉතින් ඊට පස්සේ තමයි මම ඒක මේ බලෙන්ම දැන් මම දැන ඒ වගේ මම ඔබ වහන්සේක පොතක් තියෙනවා කිව්වා. ඒ පොත බලනකොට ඔක්කොම ඇරෙනවා කියලා මොලේ. ඇරිච්ච නැති දැන් බොහොම මේ කියන්නේ ඒක ඉහළම දෙයක් Tamanට ලැබෙන. තිබ්බේ සම්මුත නිකායේ මේ පොත. සම්මුත නිකායේ බික්කු බෝධිසත්ව වහන්සේගේ ට්‍රාන්ස්ලේෂන් එක. ඉතින් මට පණිවිඩය තේරුණා. මම බලෙන්ම ඇද්දද ගල ආරණ්‍යයට ගිහිල්ලා මට එදා ගොඩක් පීඩ වෙච්ච ගිහි කාලේ මම බලෙන්ම ඔය සමාධි මොනවත් වඩන්න නැතුව අර කියවන්න පටන් ගත්තා. මම දන්න පිළිවෙල ඔක්කොම දන්නවා. ගුරු හාමුදුරුවෝ අපිට දීලා තියෙන ඔය කන්ද වගේ දිගට බල ගියා. හැබැයි ඉස්සර වගේ යෝනිසෝ මනසිකාරය යොමු කරන් ගියෙත් නෑ. හයියෙන් බලාගෙන ගියේ. එහෙම බලලා ඇවිල්ලා හම්බ වෙනකොට 180ක් වැඩිලා. ඒක මම එකපාරටම පුදුම සද්ධාාවක් ආවා මේ. ඒ කියන්නේ මොනවාද මේ? මොකද අපි දන්නේ නැති ඒවා ගොඩක් තියෙනවා පින්වත්නි. අපි හිතාගෙන යනවා අපි භාවනාව කියලා කිව්වම හිතන්නේ ශාන්ත වෙන එකයි ඔක්කොම. හැබැයි ඒකත් ඇත්ත. මේකේ අමුතු 100ක් අනුතු නුවණක් අවදි කරන මොලේ මෙහෙවීමක් තියෙනවා. බුදු කෙනෙක්ගේ වදන් වල. ඊට පස්සේ සලායතන වගේ ගිල බලෙන් ආයි බල්ලා ආවම ඒත් හයියෙන් බැලුවේ. ඔය මෙනී කර නෑ. එහෙම කරනනම් කොච්චර වැඩෙන්න ඕනේද? නියම නිවන මතුවෙනවා. එතකොට 120ක් වෙන්නා කියලා. අන්න එදා තමයි ඔන්න පටන් ගත්තේ හිත හදාගෙන ඔය අවුරුදු ගණන් හදා හිටපු ආරණ්‍යයත් බාරගත්තා නෙමෙයි මම කවදාත් ආරණ්‍ය වල බාරගෙන වැඩවසන ආම්ත්‍ර කෙනෙක් වෙන්න විදියක් නැහැ. ඉතින් අර ට්‍රස්ට් එකක් කරා ඒගොල්ලන් එක මේවා කරන විදියට මේ ඔක පටන් ගන්නවා. ඉතින් ඒක දවස් පළවෙනි දවසේ ඉඳන්ම දවස් 5 රිට්‍රීට් මේවා කරලා ඒක දවස් පළවෙනි දවස් 5ක් කියන්නේ පොඩි ගාන. මම මේක හීනින්වත් හිතුන්නේ ඔච්චර කෙටි දවස් ටිකක් හදන්න. ඒක මේ කාලෙත් එක බල්ලා තමයි ඒ දවස් 5 තුල මම මිශ්‍රණය කරනවා දෙකක්. එකක් තමයි අර යෝනිසෝ මනසිකාරය හරි යෝනිසෝ මනසිකාරය බුද්ධ වචනෙන් අරන් කරන එක තේරුම් කළා ඒක අදහස දෙනවා. ඒ කියන්නේ සූත්‍රයක් කොහොමද නිකන් තේරුම් ගන්න යන්නෙත් නෑ. මොකද මේක බලන විදියක් තියෙනවා. මේවා සමහර කිව්වේ කෙනා මේ මොනවාද මෝරලා කියලා බුදුහාඳුරු දැකපු වෙලාවල් තියෙනවා බුද්ධ ඥානෙ. අපිට ඒක ක්‍රමේ නෑ කරන්න. එතකොට මේක කොහොමද ඒක වැඩි තේරුම් ගන්න යන්නේ නැතුව බලන ක්‍රමයක් කියනවා. තේරෙන්නේ නැත්නම් අනිත් එකට බලන්න. අන්න එහෙම පොඩි කාරණා ටිකක් ඒක හොඳට දැන් කට්ටියට අවබෝධ කරගෙන ඉන්න පිස්සක් ඉන්නවා. ඉතින් මම ඇස් වැහුවත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම සහනසීමක් මන්නේ. මොකද ඔච්චරයි ඕකේ ලොකු දෙයක් නෙමේ. සූත්‍රයක් ඉස්සර බලන්න කිව්වම තේරුමක් නැහැ කට්ටියට. මොකද ඕක මාර්ගඵල ලබන්න පාවිච්චි කරන ආකාරය ඒක මේ ධහම වැඩි කල්පනා කරන්නෙත් නැහැ, කල්පනා නොකර ඉන්නෙත් නැහැ. අන්නේ බැලන්ස් එක අල්ලගන්නේම එහෙම ඒක ඉන්න ඕන එක දන්නේම නැති වෙලාවකට ඔච්චර නොකර ඉන්නෙත් නැහැ. හැබැයි ලොකුවට මහන්සි වෙන්න යන්නෙත් නැහැ. ඒක වෙන්නෙත් නැහැ. ඉතින් ඒක දන්නේම නැති වෙලාවට ඒ හරි දේවල් දාලා තිබ්බම ඔන්න එක පාටම ඒ සියුම් විදියට තමයි ඒ පැහැදිලිතාවල් එන්නේ. ඒකත් මම කිව්වා මේ තියෙන මොකද මම දැන් ඔක්කොම හදන්නේ මේකට පින්වතුනි. දැන් මම ඒකේ පොඩි සාම්පල් එකක් දෙනවා. පින්වතුන්ලට මේ මොකද්ද ඔය හිතන එක ගැන විඥානයේ මේ මොකද්ද හැබැයි අර භාවනාව දිනචරියාවෙන් පටන් ගන්න වෙනවා. ගෙවල් වලට ගියාම අනිවාර්යයෙන්ම
ඉතින් මේ ෆෝන් එකත් එක්ක පරිස්සම් වෙන්න වෙනවා. ෆෝන් එක රාජකාරී වලට සීමා වෙන විදිහට කොහොම හරි අඩු කරන්න. ඒකේ තියෙන ආදීනෙම මෙනෙහි කරන්න වෙනවා. මෙනෙහි කළා Tamanට නිවන් මඟ ඇත්තට නිවන ප්‍රත්‍යක්ෂ කරන්න ඕන එකකට ජීවිතේ හදානෙන්න ඕන නම් ඒක පොඩ හිතන්න ඕනේ කොහොමද කරන්නේ කියලා. ඒ වගේම පින්වතුනි ඔය විදිහට තණ්හාව අඩු වෙනකොට තමන්ගේ සනීපයක් එනකොට හිතේ ගොඩක් අයට මොකක්ද දෙන්නේ හේතුවක් නැති දැන් සාමාන්‍ය තණ්හාව වැඩි කරන් යන අයට මොකද මේ මූණ ඇඹුල් වෙලා කියලා අපි කියන්නේ හේතුව මේ කට්ටියට හේතුවක් නැති දුකක් තියෙනවා හේතුවක් නැති දුකක් එතකොට අනිත් පැත්තට සුද්ධ කරන් මේව කරන් යනකොට මොකද්ද වෙන්නේ හේතුවක් නැතුව මේ බණ අහපු අය ඉස්සර අය ඔව් සතුටක් තියෙනවා. එතකොට සාමාන්‍ය මිනිසුන්ට පිස්සු කියලා හිතන්න පුළුවන්. අන්න ඒක අපි ලබා ගන්න ඕනේ අඩුම ගානේ. ඒක නිවන නෙමෙයි. හැබැයි නිවනට උදව් කරන මානසිකත්වයක්. ඒක අපි අනිත් පැත්තට හරව ගන්න ඕනේ. අඩුම ගානේ දෙවියෙක් හරි වෙලා ඉපදෙන්නේ. මේ මෙච්චර මේ ශාසනයක් ආශ්‍රය කළා මේ මොනවාද වෙන තැන් වලට යන්න සුදුසු නෑනේ පින්වතුනි. ඒ කියන්නේ මේක දුකයිනේ දුකට අපි හුරු වෙනවා. දැන් ඔය සමාකාත්ම තියෙනවා. දැන් මරුණන් පස්සේ පින මදි හින්දා එක පාටම මේ යන්නේ නැහැ. ඒ කියන්නේ එකත් ආත්මයක්. ඒවත් ඔය බස් ස්ටෑන්ඩ් වගේ ට්‍රාන්සිට් ලවුන්ජ් වගේ තැන්. ඉතින් එතනදි වෙන්නේ මොකද්ද මේ මව් කුසක් පේනවා. ඒ මව් කුසට යනකොට පිච්චෙනවා වගේ. ඊට පස්සේ බැල්ලියෙක්ගේ කුසක් පේනවා. ඒක සනීපයි යනකොට. බලන්න ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේක අපිට හිතා ගන්න බැරි ඒවා තියෙනවා පින්වතුනි. අපි කරන කියන හැම එකක්ම රෙකෝඩ් වෙන තැනකුත් තියෙනවා. ඔය දිව්‍ය තල තියෙනවා. ඒක දිව්‍ය තලයේ පේන කට්ටියට අර එක එකනාගේ රෙකෝඩ් දැනගන්න පුළුවන්. ඒක මට අත්දැකපු ඒවා තියෙනවා. ඒ තාපසවරුත් එක්ක. මෙයා ඒගොල්ලන්ට ඇඟවල් පේන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ තමන් කරපු කියපු දේවල් රෙකෝඩ් වෙච්ච දේ පේනවා. තමන්ගේ ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එතකොට කෙලින්ම අර තමන් කෙලින්ම කර්මය කර යන විශේෂම ඔය අපි හිර කරන දේවල් වෙන්නේ රාගෙන් වෙච්ච දේවල්, ද්වේෂයෙන් වෙච්ච දේවල්, මොහෙන් වෙච්ච දේවල්. විශේෂම රාගෙන්. ඕක තමයි ලොකුවට වෙන්නේ අපිව හිර කරන විදියට, අපිව වැඩි දියුණු කරවන්න නැති වෙන විදියට. ඉතින් ඒක අපි දැන්වම දැනගෙන හදාගත්තොත් මට ඒක ප්‍රශ්න ටිකක් ආවොත් මට ඒ අනු තේරුමක් දෙන්න පුළුවන් වෙයි. දැන් මම එනවා තව එක ප්‍රධාන කාරණාවකට. පින්වතුනි දැන් ඔය සාමාන්‍යයෙන් ගිහි ජීවිතයක් ගත කරපු කෙනෙක් පංචේන්ද්‍රියම් පිනවගෙන මම අර කිව්වේ ඒකට ලොකුවට පින්කම් කියලා කළා නැහැ නරක දේවලුත් කළා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඇලිලා ගැටිලා ජීවත් වෙලා තියෙනවා. රාජකාරී කරන තැන්වලයි ගිහි ජීවිතේ. ගිහි කියන්නේ පෞල් ජීවිතේ. ඔය දෙකේ ඇලිලා ගැටිලා කරනකොට මොනවද අපි කර්ම කරගෙන යනවා. එතකොට අන්තිම මොහොතේ අපි අහලා තියෙනවා අපි කරපු කර්ම අනුව ප්‍රබල කර්ම විපාක තියෙන එක අනුව නිමිත්තක් එනවා කියලා. නිමිත්තක් එනවා කියලා. ඒ කියන්නේ චුතිසිත කියලාත් අපි අහලා තියෙනවා. අන්තිමටම අරමුණක් එනවා. සිතවිල්ලක් හැටියට. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් දැන් අපි අහලා තියෙනවද දන්නේ පිංගුතුල අපේ කියලා අපි කෙනෙක් කියලා කියන්න අපේ රූපයක් තියෙනවා. රූපස්කන්ධය මස්කය. තව එකක් අපිට විශේෂයෙන් තියෙන්නේ මොකද්ද? කයයි මනසයි කියලා කිව්වම විඥානය. එතකොට විඥානය නූතන මේ නියුරෝ සයන්ස් වල මොකද්ද ඒකට කියන්නේ? නියුරෝ මේ මොනවාද ස්නායු සම්බන්ධව තියෙන මේ විද්‍යාව අනුවත් ස්නායු නෙමෙයි මොනවාද මේ මොලේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කියන විද්‍යාඥයන් තාම හිතනවා හොයනවා විඥානය කියන එක මේ භෞතික වැංගේම කොටසක් හැටියට. ඇඟෙන් සිද්ධ වෙන එකක් හැටියට. ඒක මොනවාද රසායනික ක්‍රියාවලියක් හැටියට. ඉතින් ඒක කවදාත් වෙන්නේ නැහැ. ඒක තෑන දැනගෙන හිටියා ඉන්දියාවේ වගේ පළාත්වල විඥානය හොඳ තේරුමක් දැනගෙන හිටියා. බෝසතන් වහන්සේ පවා ඉෂිවරු පවා දැනගෙන හිටියා පින්වතුනි. පෙර බුදු වෙන්න පෙර. ඒ දැනගෙන හිටියේ මේ විඥානයේ කර්මයත් එක්ක සම්බන්ධයි කියලා. කර්ම විපාක දෙන්න ඕන ආකාරයට මේ විඥානයක් පහළ වෙලා කෙනෙකුට එන්නේ. එතකොට මේ විඥානයේ කොටස්ුත් මොනවද ඒකේ අඩංගු දේ ක්‍රියාත්මක වෙන විදිය ඒක බුද්ධත්වයෙන් පස්සේ තමයි උපරිම විදියට මේක තේරුම් කරලා දෙන්නේ ලෝකෙට. ඊට කලින් ඉෂිවරුත් දැනන හිටියා දැන් මෑතකටත් මේ නූතන ලෝකේ මොනවාද කොහෙද මේ
කොයිද මේ ඇමරිකාවේ ප්‍රසිද්ධයි දීපක් චොප්රා කියලා. එයා ඔය විද්‍යාඥයන්ුත් එක්ක ගොඩාක් වාද විවාද කරලා පෙන්නනවා මේ විඥානයේ වෙනස් එකක්. ඒකේ තියෙන අංගත්‍ය සෑහන කියනවා. ඒක හරි වටිනවා. ඒක එයා වේදයෙන් උපනිෂාද් වලින් අරගෙන කරුණු ටික කියනවා. ඒකත් කර්මයට සම්බන්ධයි කියලාත් ඒවත් එයාට ඒක පෙන්නනවා. ඉතින් බුදුහාඳුරු පැහැදිලිව කියනවා දැන් ඔය විඥානේ අපි බලුවතින් අපිට කන තියෙනවා, අරමුණු තියෙනවා. ওই දෙකම භෞතික ස්වභාවයට අයිති. හරිද? එතකොට ඔය දෙක හේතු කරන් අපි කියමුකෝ නිකන් මොනවත් නැතුව තිබ්බ කනක් 100 නැති වෙලා හිටපු ඇඟක් කියමුකෝ. તો 100 නැති වෙච්ච ඇඟකට අර කනයි අර ශබ්ද කියන අරමුණයි ඒ භෞතික දේ හේතු කරන් මුලටම වුණා කියලා සිදුවීමක් වෙනවා. මේ හරි වේගෙන් වෙන දේවල් පින්වතුනි. වුණා කියලා මුලටම යම් මානසිකාර කියලා එකක් තියෙනවා. ඒකත් එක්කම ෂණයෙන්ම ඒ තුනම සම්බන්ධ වීමත් එක්කම ෂණයෙන්ම දැනීමක් කියලා යනවා. ওই දැනීමට වේදනා කියලා කියනවා. ඒ දැනන දේ මනිනවා ඊට පස්සේ සැප හරි දුක හරි මධ්‍යස්ථ හරි. ඒ මනින එකට කියනවා සංඥා කියලා. සැපයි කියලා මෙයා වුණාම තව එකක් වෙනවා ප්‍රතික්‍රියා වෙනවා ලෝභයෙන්. දුකයි කියවම ද්වේෂයෙන්. මධ්‍යස්ථකම මෝහයෙන්. ඔය ප්‍රතික්‍රියා කරන එක හිතුවිලි මට්ටමින් තිබ්බොත් මනෝ කර්ම වෙනවා. ඔය සංකාර කියන්නේ ඒකට. ඉතින් ඕක නිකන් ලාවට තේරුමක් තියෙන එක වටිනවා. ඕක වෙන විදිය වලින් උත් තේරුම් කරලා තියෙනවා. නිකන් තේරුමක් තියෙන්න ඕනේ. ඕක අපිට මේකයි කියලා දැක ගන්න ක්‍රමයක් නැහැ. මේක පංච උපාදානස්කන්ධ මේ දහම හිතෙන් බලන්න දියුණු කරගන්න දහම් ඇස අවදි කරගන්න ඒක තමයි මේ පොඩි කරුණු ටික ලාවට දැනගෙන ඉන්න ඕනේ. එතකොට පින්වතුනි මේ ඇලිලා ගැටිලා අපි සාමාන්‍ය කාම ලෝකේ වාසය කරනකොට මේ ඒ කාම ලෝකෙම කර්ම අපි එකතු කරනවා රැස් කරගන්නවා. එතකොට මේ කාම ලෝකේ කර්ම රැස් කරගන්නකොට අන්තිම මරණ මොහොතේදී ගොඩක් විට කාම ලෝකයට අදාළ සිතුවිල්ලක් එන්න ඕනේ. එක්ක අම්මා මතක් වෙයි, එක්ක මහත්තයා නෝනා බබා එහෙම මතක් වෙන්න පුළුවන්. ඒවනේ කාම ලෝකේ බැඳිලා තියෙන දේවල් වැඩිම කර්මත් කර එක්ක රස්සාව කරපු දැන බොස්ලා වැඩ කරපු හිටපු අය මොකක් හරි ඒ සිදුවීමක් දෙක්ක වෙච්ච විපාකයක් දෙන්න ඕන විදියට අපි දන්නේ කොහොම වේද කියලා. හැබැයි කාම ලෝකේ අරමුණක් එනවා. එතකොට අරමුණ එනකොට අරමුණ එනවා එකක් අන්තිම මොහොතේදී අන්තිම හුස්ම කියලා එකක් පිට වෙනවා. ඔය දෙකක් වෙනවා. ඔය සිදුවීමේදී අන්තිම හුස්මට අපි දන්නවා මෙහෙම තියාගත්තොත් හොඳයි කියලා නේද? හැබැයි දැන් අර වගේ අපි මානසිකාරය වෙන්න අපිට මෙහෙම මොකක් හරි 100 පීටන්න එක්ක 100 විඥානේ එන්න අරමුණයි කණයි අර එහෙම මෙහෙම මුල් අවධානයක් යම් පිටියට දෙන්න ඒ කරන්නේ මොකද? අපේ තාම තණ්හා කරන ස්වභාවය තියෙන හින්දා. තණ්හාවයි කර්ම විපාකේ හින්දා අර හේතු ටික එනවා. ඒතකොට තණ්හා කරන ස්වභාවයත් මේ අපේ පැත්තෙන් තියෙන හින්දා ඒව ඔක්කොම එකතු වෙලා තමයි ඔන්න. ඉතින් දැන් අන්තිම මරණ වෙලාවේ සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට තණ්හාව තියෙනවද නැද්ද? තණ්හාව තියෙනවා. එයාට අන්තිම සිතුවිල්ලක් එන්නේ එයාට කර්ම තියෙනවද නැද්ද? තියෙනවා. ඔය දෙකම තියෙද්දි අර වගේ අන්තිම මොහොතේදී යාට යන හුස්මට තියාගන්න පුළුවන් වෙයිද? අර වගේ සිතුවිල්ලට හිත යයිද? දැන් හරි හොඳයි. දැන් මේක පිංගුතුනි හාමුදුරුත් එක්ක කතා කරනකොට හම්බ වෙනකොට යෝගියෙක් හැටියටයි කරන්න වෙන්නේ. ඒක හිතන්න Taman තැම්පත් වෙලා, Taman ශාන්ත වෙලා, ඒ ශාන්ත භාවයත් එක්කයි ඒ දහම කල්පනා කරන්න ඕනේ. ඒක Tamanට වුණා කියලා වගේ හිතන්න. එතකොට මට අන්තිම වෙලාවේ මැරෙනකොට මෙහෙම සිතුවිල්ලක් ආවොත් මගේ සිත යනවා. එතකොට මේ හේතු තියෙනවා විඥානේ පහළ වෙනවා. එතකොට විඥානේ පහළ වෙනවා. හරිද? හේතු තියෙනව නේද? එතකොට විඥානේ පහළ වෙනවා. දැන් හිතන්න අනාගාමී උතුමෙකුට. අනාගාමී උතුමන් වහන්සේ කෙනෙකුට මේ මොකද අනාගාමී කියන්නේ? මේ කාම ලෝකෙට කිසිම ඇල්මක් නැහැ. තණ්හාවක් නැහැ, කර්මත් නැහැ. ඒ වගේ උතුමෙකුට මේ අන්තිම හුස්ම යනකොට හුස්මට හිත තියාගන්න පුළුවන් වෙයිද බැයිද? මොකද්ද? පිංගොතුලා හිතන්න ඕනේ පිංගොතුනි. අන්තිම හුස්මට මේක මේ මල්ටිපල් චොයිස් වගේ ප්‍රශ්න නෙමෙයි. මේක පොඩ්ඩක් හිතන්න. ඒ උතුමන් වහන්සේලාට සම්පූර්ණයෙන්ම ආසාව නැති කළාද? ඇයි අනාගාමී කියන්නේ රහත් කියන්න ඕනේ? ආසාව තියෙනවා. එතකොට කර්ම තියෙනවද තාම? මොන කර්මද? කාම ලෝකේ කර්ම නැහැ. හැබැයි බ්‍රහ්ම ලෝකෙට කර්ම තියෙනවා. එතකොට අන්තිමට සමාධියට සාන්ත දැනීමට තණ්හාව තියෙනවා. එතකොට මේ ශාන්ත දැනීම අරමුණක් වෙනවා විඥානේ
පහළ වෙන්න. මේක මම ගැඹුරු තැනක් පින්වතුනි. ලොකුට ගැඹුරු කරගන්න එපා වෙන විදි වලින්. මේක බුදුහාඳුරු තේරුම් කරපු සීමාවේ මම මේ පොඩි සාම්පල් එකක් කියන්නේ. නිවන් දකින්න කල්පනා මම එක කියන ගුරු හාමුදුරුව මට කියපු කාරණා ටිකක් ඕක. එතකොට අර වගේ හිත යනවා අරමුණ තියෙනවා විඥාණයට හේතු තියෙනවා විඥාණය පහළ වෙනවා උප්පත්තියක් ලැබෙනවා ගොඩක් විට බ්‍රහ්ම ලෝකේ. දැන් හිතන්න රහතන් වහන්සේ කෙනෙකුට ඒක තමන්ට උනා කියලා හිතන්න. තමන්ට මේ කිසිම ආසාවක් තණ්හාවක් කිසි දෙයකට නැති වෙන අවස්ථාවක් කියලා හිතන්න. එහෙම තත්වයකින් කර්මත් නැහැ කියලා හිතන්න. මොනවටත් හිත යන්න. ඒතර අන්තිම හුස්ම යනකොට මෙහෙම තියාගෙන ඉන්න පුළුවන්ද බැයිද කියලා තමන්ටම තමන් ප්‍රශ්න කරන්න. මම කියන බණ අහන්න නැතුව මෙහෙම දහම තමන්ට ගලපන්න පුරුදු කරගන්න. මේක ඔළුවෙන් මෙතන උඩ හිතෙන් හිතන්න උඩ ඔළුවෙන් හිතන්න පුරුදු කරගන්න එපා. මෙතන කායගත සතියට පිහිටලා මේක කයේ සාන්ත මේක තියලා ඒ හිතෙන් ඒක තමන් අතරින් එක තමන්ටත් හිතාගෙන පොඩ්ඩක් කල්පනා කරන එක පුරුදු කරගන්න. එතකොටයි මේ බුදුබණ කමටහන් වෙන එක වෙන්න පටන් ගන්න. එතකොට යන හුස්මත් එක්ක ඒක තියාගෙන හිටියොත් විඥානයක් පහළ වෙන්න හේතු තියනවද? තියනවද නැද්ද? හරි නෑ. මේක එකපාර මේ වගේ වැඩසටහනක් කියන්න ගැඹුරු වැඩි. හැබැයි මේක මගේ අරමුණ පුරුදු කරවන්න පිංගොතුලා මං ගාවට එන්නේ ඇත්තටම එනවා නම් එන්නේ දැන් මේ කට්ටියක් නිවන් දකින්න පුළුවන් කියලා නිවන් දකින්න බලාගෙන ගමනක් යන්න තල්ලුවක් දෙන එකක් තමයි හාමුදුරුවෝ දෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම හාමුදුරන්ගේ ප්‍රධාන මේක. එතකොට අනිවාර්යයෙන්ම නිවන මොනවාද? ඒක මොකද ඒක ඊට පස්සේ මගේ ගුරු දේවයන් වහන්සේ ඔක මට තේරුම් කළා. මම හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. මගේ ගුරු දේවයන් වහන්සේ මගේ හිත ශාන්ත වුණාමයි ඕක තේරුම් කරන්නේ. ඒ කාලේ. හැබැයි ඒක පස්සේ කාලෙකදී බලනකොට මහා අමුතු අර්ථයක් ඇති කරා මං හුදකලාවේ කැලේ දේශනාවත් එක්ක වාසය කරන කාලේ තරුණ කාලේ. ඒව තාමත් රැවුදෙනවා බුදුන් වහන්සේ ජීවමානයි. දහම තුල දහම දැකීමෙන් රූපයක් දැකීමකින් නෙමෙයි. ඉතින් මේක පින්වතුනි මේ වදන්ම අවශ්‍යයි. අපේ බණක් ඇහිලා මේක සිද්ධ වෙන්න විදියක් නැහැ. ඒක හිතන්න අමාරුයි වෙන්නෙත් නැහැ. මේක බුදු කෙනෙක්ගේ වදන්. එහෙම එක පදයක් දෙකක් කුවට මේ හිතන එක වැඩි වුණොත් ප්‍රශ්නයක්. හිතන්න නැතු හිටියොත් ප්‍රශ්නයක්. ඉතින් අපේ ගුරු දේවයන් වහන්සේ ওই ටික තේරුම් කළා. මටම තේරුම් කියනවා it's deep කියලා. ඒක ගැඹුරුයි කියලා මට මේ මාව මේවා කරනවා. ඒක ඒ වගේම එහෙමයි. ඉතින් මේ ධර්මයේ ගැඹුරත්වයක් තියෙනවා අවබෝධ වෙන එකෙන්. තේරුම් ගන්න එක හරි සරලයි. මේක දැන් ওই තේරුම් කරපු එකත් තේරෙන්න ඕනේ සරලව. ඔහොම තියාගෙන තමන්ගේ හිත භාවනා යෝගී වෙනකොට මහා ලොකු අර්ථයක් පෙන්වනවා. මේ සසර යන හැටි ඔක්කොම ඒ ෂණයෙන් ඒ පොඩි දෙයෙන් තමන්ට තේරුමක් එනවා මේ යන්නේ කොහොමද කියලා මේක. මේක ලොකු රහසක් පින්වතුනි. මේ විඥානය කියන එක ලොකු ප්‍රේලිකාවක් මේ තාම මේ උගත් මේ විද්වත් මේ සමාජය තුල. ඉතින් ඒකට මේගොල්ලන්ගේ නිහතමානීකමක්වත් පෙරපින් තියෙන එකක්වත් තියෙයිද දන්නේ නැහැ. බුදුන් වහන්සේ ඕක හොයලත් ඒකෙන් ඈතර වෙලත් ඉවරයි. ඉතින් මේක අපිට ඒක අතට ලැබිච්ච එක ප්‍රයෝජනෙට ගන්න ඕනේ. හැමෝම ගොඩ වෙනකල් බල හිටියොත් ඒක අපිට වෙන්නේ නැහැ. අපි අත්තටම ගොඩ වෙන ගමන් ගන්න කෙනෙක් එතකොට ඉඳීවි. ඒත් අපි ඒකත් අපේ විඥානේ අපේ නෙමෙයි කියන නිමාවක් වෙන එක සම්මාදිට්ඨියකින් ගමනක් යන්න ඉඩ තියෙනවා. ඉතින් පින්වතුනි මේ රස්නේ පිටිපස්සේ මට නම් හොඳට ෆෑන් දාලා තියෙනවා. පින්වතුලා මටත් කලින් නේ ආවේ. වැඩි පැයකමාරක් කියද? පැයකමාරක් වැඩි? මම තව ඒවා පොඩි ඒවා ටිකක් කියවන්න කැමති. පොඩ්ඩක් පින්වතුනි. පින්වතුලා හිතන්න මෙහෙම මේ හෝල් එකේ අමාරුවෙන් හිටිය හැම වාරයක්ම මිනිත්තු ගාණක්ම තපසක් කියලා හිතන්න. හාමුදුරු කාලාන්තරයක් එදා එක විදියට හිටපු එකේ ශක්තිය මෙතන ලැබෙන්න ඕනි කට්ටියට. ඒක විද්‍යමාන වෙලා Tamanට ඒක පා වෙලා වගේ හිත මේ අෂ්ටලෝක ධර්මයට අඩුම ගානේ දැනෙන්නේ නැති පැත්තකට සමාධියක්වත් අඩු ගානේ ඒ පැත්තකට සනීපයක් වෙන්න ඕනේ පිංගුතුලට. ඒ කියන්නේ ඉක්මනටම වහා විශාල බෝධි පූජා 100ක් 1000ක් තියනට වඩා එක ෂණයෙන් Tamanට මේක ශාන්ති කර්මයක් වෙන්න ඕනේ. ප්‍රතිපදාව අවදි වෙන එකෙන්. ඉතින් මට තව කාරණා කියන්න කැමති මේ ෆෝන් එක සම්බන්ධ වුණත්
මම දකිනවා එක කට්ටියක් නොමග ගිහපු නොමග කියන්නේ හොඳට ಗುಣ පුරන පෙරුම් පුරන වගේ කට්ටිය. ඒගොල්ලන්ම තමයි නොමගත් යන්නේ පින්වතුනි. මතක තියාගන්න. හිතන්න එපා මේගොල්ලන් කවුරුත් අපි මොකද්ද අඟුලිමාල්ල වගේ දකින්න කට්ටිය තමයි කවුද දන්නේ හැඟවිච්ච පෙරපින අපිට පේන්නේ. එහෙම එක්කෙනෙක් මං අත්දැක්කා. එයා එනකොට එයාගේ දෙමව්පියෝ මටම හම්බෙන්න කියලා යොමු කරනකොට මේ ඒ ළමයා නොමග ගිහිලා අවුරුදු 2ක් විතර මේ ඔහම ප්‍රශ්නයකින් ආවේ. එතකොට බලනකොට එන ගමන් එයාගේ අම්මා ඇහුවා ඒ දුවගෙන් දුවේ නාලා දාවේ කියලා. මම බැලුවා මොකද එහෙම ඇහුවේ කියලා. එතකොට නාලා දාවේ කියලා ඇහුවම මම ඉතින් කල්පනා කරා මේ ඉතින් ළමයා ඉඳගත්තා. එයා ඇත්තටම බොහොම දුප්පත් පවුලක කට්ටියක්. හැබැයි ඒගොල්ලෝ අමාරුවෙන් මේවා කළා හොඳ ලොකු ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ඒව දාලා මේවා කරපු කෙනෙක්. ඉතින් හොඳයි ඒ ඔක්කොම හොඳයි. හැබැයි ඉන්ටර්නැෂනල් ස්කූල් වල මහා යක්ෂ පැත්තක් තියෙනවා. අපේ ඉන්ටර්නැෂනල් ස්කූල් නෙමෙයි දැන් අපේ ඉස්කෝලත් මේ ෆෝන් එකෙන් මහාමායකේ මම ප්‍රෝග්‍රෑම් කරන මේක හොඳට දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන් ඇහුවා මගෙන් මේ ප්‍රශ්නේ මේක පොදුවේ වටිනවා මේ ෆෝන් එකෙන් වෙච්ච දේවල්. මොකද රාග පැත්ත සෑහෙන අවුස්සන පැත්තක් කරනවා. මේක පාලනයකින් තොරව විශේෂම දෙමව්පියන්ට යුතුයකමක් තියෙනවා. අඩු ගානේ 18 වයස වෙනකල්වත් ඒගොල්ලන්ගේ මොකද්ද අධීක්ෂණේ යටතේ ඒක ඒ කාල සීමාව දෙන්න. ඒ වගේම ඒක එහෙම කරලා ආගමික දේවල් වලට ගේන්න ඕනේ. එතන එක පැත්තක් બ્લોක් කරලා හරියන්නේ නැහැ. බුද්ධාලම්මන ප්‍රීතිය තව මේ මොනවාරි මේ වගේ වැඩසටහන වලට හරි මම එක කියන්නේ මේවා සිද්ධ කරන්න වෙනවා. නැත්තම් තව මොනවාරි විදියට කරන්න වෙනවා. අපේ ස්වාමි වහන්සේලාට ස්වාමි වහන්සේලාත් ගොඩ වේගන ශක්තිය ලබාගෙන ශීවරයේ ශක්තිය ලබා ගන්න ඕනේ. ඒක නැත්තම් ඒක ඔබ වහන්සේලාට ලොකු කර්තව්‍යයක් තියෙනවා. ඉස්සරහට මම කියන්නේ ලොකු හාමුදුරු කෙනෙක් වෙන්න ලොකු දෙයක් ඕනේ ඕනේ දේවතාන් වහන්සේලා වඳින හාමුදුරු කෙනෙක් වෙන්න. ඒක සිල් සුවඳ එච්චරමයි අවශ්‍ය. සිල් සුවඳ තව ප්‍රඥාව ඒරිමේ ජීවිත කාලෙ ඉක්මනට යනවා. ඒ යන කාලෙදී ඉක්මනට මේක අවදි කරගත්තොත් මේක කාලීනම අවශ්‍යතාවයක්. ලොකු මෙන උපාධිවත් මට හිතන්න අමන්නේ. ඒක එක එක මත දායි කට්ටිය මේ ශාසන දෙයක් බබලවන්න හම්බෙන්නේ නැහැ වෙන ක්‍රමයකින්. සෝම සමවලටත් මොනවද තිබ්බේ? ඕ ලෙවල් එකක් තිබුණේ නැහැ. දන්නවද දන්නේ නැහැ. ඒ කියන්නේ අර කඩයක් කරලා මුලට එහෙම ඉඳලා හැබැයි ඉතින් පෙරම් පුරන ජීවිතයක් සූත්‍ර ටික අරගෙන එහෙම කරගෙන ගියා. තපස්ව එහෙම හිටියා. එහෙම ගමනක් ගියා. ගමනක් ගියාම ඉතින් අපි අර දකින්නේ ප්‍රසිද්ධිය ලොකු දියුණුවක් වෙච්ච එකක් කියලානේ. ඒක නෙමෙයි නිවන් දකින්න එකයි ඕනේ. ඒක නොවි වෙන්නත් පුළුවන්. ඒක අවශ්‍ය නැහැ. එකකනාගේ විපාක අනුව ඒක වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද කාලීනම අවශ්‍යතාවයක්. අර වගේ ඕජස් තේජස් හදන කට්ටියක් Brahmacharya වේවා හරි මේවා කරගෙන. ඉතින් මේ ළමයා මොනවාද ඒ විදිහට මෙයා වෙලා මට ඔක්කොම විස්තරේ කිව්වා. ඇත්තටම එයාගේ ඉංග්‍රීසියෙම හරිම පරිශ්මාස් සතුටු වුණා. උනාට එයා ඔක්කොම මට විස්තරය අරව මේවා කියලා කිව්වා මේ සම්මන්ස මේ මම අවුරුදු දෙකක් මේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා හිටියා කියලා. ෆෝන් එකෙන් දකියේ නොයුතු දේවල් බල හිටියා කියලා. මේ මෑතකදී ඉඳන් මේ මගේ ගාව මොකද්ද කියන්නේ මේ අසුචි ගඳක් එනවා. අසුචි ගඳ එනවා. ඉතින් මට හිතා ගන්න පුළුවන් අමනුෂ්‍යව ලං කරන අමනුෂ්‍යයන්ගේ හිතන ලෙවල් හිත තුල වෙනවනකොට අනිවාර්යයෙන්ම මාර දූතයෝ ඒ ටික තමන් ගාවට ලං කරන් තියනවා. ඉතින් එතකොට අර අපි සිල් සුවඳක් තියනවා වගේම දුසිල් ගඳකුත් තියෙන්න එපේ. ඉතින් ඒ වගේ මේක ගඳ එන්නේ අර වගේ බලවේග ලං වෙලා. ඒතකොට සිල් සුවඳ එනවා කියන්නේ මොකද්ද? තම සීලිය රැකගෙන යනකොට දේවතාවුන් අතර කිරණ ලං වෙන්න පටන් ගන්නවා. ඒක වෙනකොට ඒගොල්ලන්ගේ තියෙන මේ නිපද වෙන සුවඳක් තමයි සුවඳ විහිදෙන්න පටන් ගන්න. ඒක බ්‍රහ්ම ලෝකේ දක්වා යනවා කියනවා. ඉතින් මේවා ප්‍රායෝගිකව හරි මේකයි මට ඔය කරුණු හරියෙන් මේ මතක් වෙනකොට කියන්න හිතෙනවා. ඔය මුලට කියන කරුණු හැබැයි තව ඒවා තමයි මේකේ තියෙන ආනිසංස. කවුරුත් දන්නවද පින්වතුනි මහත් මේ කවුද යාගේ නම? ස්වාමි විවේකානන්ද එහෙම කියලා. අහලා තියෙනවද? අනගාരിക ධර්මපාලතුමාව අහලා තියෙනවද? කවුද අහලා නැත්තේ? ඒ සමකාලේ මට පානුදුර එහෙම පහු වෙනකොට හරි හැඟීමක් එනවා පින්වතුනි. පානුදුරවාදය පානුදුරේ අරිය ධම්ම සංවාස. ඒ කියන්නේ පින්වතුනි අපිට ඒක අගේ මන් දන්නේ කොච්චර තේරෙනවද කියලා. ඒ සද්ධාවේ ඒ මේකේ මේ පොළොවේ මේ යුගයේ පොඩි දෝංකාරයක් දීලා ගිය උත්තම බුදුන්ට බුදු පූජාවක් කළා ගිය උත්තම පිරිස. ඉතින් ඇත්තටම ඒක කවදත් අපි පොඩි උඩට අපිට දැනෙනවා. මේ මාර්ගය යනකොට අපිට ඒක දැනෙනවා. ඉතින් ඔය ස්වාමි විවේකානන්ද කියන චරිතයත් කොහෙද
ඒ තිබ්බා ආගම් සම්මේලනයක් කොහෙද මේ චිකාගෝ නගරේ. ඒකට මේ ඇමරිකාවේ තියෙනවා කියලා ඇඩ්‍රස් එකවත් එයා දන්නේ නැහැ. එයා ගියා ඇමරිකාවේ Hindu ආගම මේවා කරන් ගියේ ඔය ස්වාමි විවේකානන්ද කියන තාපසතුමා. බුද්ධ ආගම මේවා කරන් ගියා ඕල්කොට් තුමත් ගියා අනගාരിക ධර්මපාල තුමත් ගියා. එතකොට ගිහිල්ලා මෙයා දැන් ඔක්කොම ඉන්නවා එක එක ආගම් වල මේ කට්ටිය. එතකොට මේකේ කුමන්ත්‍රණයක් තිබ්බා පාද්‍රීවරු විසින් මේ ගස්කල් වලට වදින නිකන් ඔය ලස්සන ඇඳුම් ඇඳන් ඉන්නවා කිසි වැඩක් නැති පිස්සක් කියලා පෙන්눔 කරන්නේ. හැබැයි ඒ අතර කවුරුත් හිතුන්නේ නැහැ කවුරු හරි පෙරුම් පුරාගෙන එන කෙනෙකුත් ඔය ඇස්සේ ඇති කියලා. එතනදී තමයි අර කතාවක් දෙන්න කියලා කිව්වම මේ පිනුතු පහේ මුලට දෙනවා හැමෝම කතා. ඒ කතාවදී මෙයා දුන්නේ මේ කීයද 7000ක් ඔක්කොම ප්‍රභූවරු මේ කොහෙද මේ චිකාගෝ මේ මොනවාද මේ මහා නගරේ ඒ කාලේ. ඉතින් එක එක විද්වතුන්ද හැම හොඳ කට්ටියද කොම් ඉන්නවා. ඉතින් ඒකෙදී අනිත් ඔක්කොම දුන්න කතාවල් මෙයාට දැක්කා මේවා කරන ඕගනයිස් කරන මහත්තයා. එතකොට කිව්වා මේ මොනවාද ස්වාමී ඔයා කතාවක් දීලා නැහැ දෙන්න කියලා. ඉතින් මෙයා කියනවා එයාට ටිකක් මෙච්චර සෙනගක් එයා දැකලා නැලු. එයා එතනට ගිහිල්ලා පළෙන්ට මෙයාගේ හිතන විදිහට භාවනාවේ සීපත් කරාලු එක දෙවි කෙනෙක්. ඒවා සීපත් කළා එකපාරට මෙයා වචන කීපයක් කිව්වා. මුළු මේකම වෙනස් වුණා පින්වත්. ඒ වචන කීපය sisters and brothers of America කියලා කිව්වේ. සහෝදර සහෝදරයෝ ඇමරිකාවේ කියලා. ඒක කියනවා යා ඒ වචන එළියට පිට කරනවත් එක්කම මුළු සම්මේලනයේම පිස්සු ගියා කියලා. පිස්සු ගියා කියනවා. එයාගේ කටහඬ අර චීන ගොන් එක තියෙන චීන සීනුව තියෙන ඩුම් ගාලා එහෙම කියලා කට්ටිය ඒක රෙකෝඩ් කරන ක්‍රමයක් තිබුණේ නැහනේ. ඔන්නෝම කියනවා. එතකොට එදා පස්සේ මේ කවුද මේ විවේකානන්ද කියලා ඒ පළාත ඒ ජාතික මිනිස්සු එක එක තැන් වලින් එයාගේ ප්‍රසිද්ධිය එහෙම මේවා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කලකට පස්සේ කෙනෙක් ඇහුවා පත්තර රිපෝටර් කෙනෙක්ම මොකද්ද තා ඔය බලය මොකද්ද උපවහන්සේට එදා තිබ්බ මේ බලය ඒ අර මෙහෙම වචන කටහඬ ඇහෙනකොට මිනිස්සු මෙහෙම වඳින් ඒගොල්ලන් කියන්නේ වඳින්න හිතුණා කියලා ගරු කරන්න හිතුණා කියලා we felt like paying tribute to what we knew which we didn't know what it was කියලා අපිට මේක තේරෙන්නේ නැහැ අපිට මේ මොනවාද ගරු කරන්න හිතුණා කියලා ඒ පත්තර රිපෝට් වල ඒ කාලේ තියෙන චිකාගෝ ප්‍රෙස් අරව මේවා එතකොට එයා කියනවා මේ යෝග භාවනා ක්‍රමේ තියෙනවලු භාවනා ක්‍රමයක් මේ රාගය පාලනය කරන ක්‍රමයක් රාග සිතුවිලි රාග මේ මොනවාද එතකොට ඒක යම් ප්‍රමාණයකට පාලනය කරාම අවුරුදු 12ක පාලනය කරන ඒක සංසිඳන ක්‍රමයක් තියෙනවලු ඒගොල්ලන්ගේ භාවනා ක්‍රමේ එතකොට රාගයේ විදිහට කරන් ඉන්න නොකර ඉන්නකොට තියෙනවලු අපේ පටලයක් මොලේ ඒ පටලේ ඉවත් වෙනවලු ඉවත් වෙලා විශේෂ ස්නායුවක් තියෙනවලු සාමාන්‍යයෙන් ගොඩක් අයගේ ඒක වැඩ කරන්නේ නැහැලු ඒක වැඩ කරන්න පටන් ගන්නවලු ඒකේ තියෙනවලු ඔක්කොම බලය ශක්තිය ඒ ඔක්කොම තියෙනවලු එයා කියනවා එයත් ඒ අවුරුදු 12ක ඒ භාවනාව කරා කියලා ඒ පිරිසුදු ඒ කියන්නේ සිතිවිලි වලින්වත් රාග සිතිවිල්ලක් ඇතිනකොට මට ඒක කිව්වම නම් ඒකට මට වැඩි එච්චර හිතන්න මහත්මා ගාන්ධිගේ ජීවිතෙත් එක නම් දෙයක් මේවා ගන්න පුළුවන් වැටි ගොඩ වෙවි එහෙම ආපු මේක කොහොම හරි මේ ඒ පිරිසුදු භාවයලු එදා ඔය කටහඬින් මේ එදා මේක ආවේ මේක මං කියන්නේ කාමයේ මිදෙන එක ඒ කියන්නේ මේ රාගය පාලනය කරන එක සිතුවිලි සංසිඳන එක ආනිසංස අපි ඒක පොඩ්ඩක් දැනගන්න ඕනේ ලොකු දෙයක් වෙන්නේ මේ වගේ මහා මිරිඟුවක් පස්සේ අපේ ජීවිතේ ගෙනිච්චොති මං ආසයි දැන් ප්‍රශ්න ටිකක් අහලා කට්ටියගෙන් මටත් ටිකක් මේක විනෝද කරගන්න මොන හරි අහන්න තියෙ මේ ගොඩක් සෙනග ඉතින් ලේසි නෑ මේ කවුරු ඉස්සරහින් ඉන්න කෙනෙක් හරි මොන හරි තියනවද ක්‍රමයක් කවුරු හරි අති සුවතික් මං තව වැඩි වෙලා ඉන්නේ නැහැ පින්වතුනි මොකක් හරි මට වරමක් දුන්නා චුට්ටක් අය සනීපෙන් ශක්තිය